මේ සතියේ ලුණු ගන්න ගියාම අපේ ලංකාවේ බඩු තියෙන කඩේ තිබුණ හොඳ කාලෙකින් ඩම්බල් එකක් හම්බුණා. මට හිතුණා අද මේක ඩම්බල් එකක් තෙල් දාලා වගේ. හම්බලා බලන්න මට හිතෙන විදිහට කොමේව ලකටි. We'll see how it comes. ගාන නම් අහන්න එපා හරියට හැදෙනවා. ලංකාවේ නෝනේ මේ වගේ අපිට එච්චර මේ නේද ගණන් ගන්නෑ නේ ගාන වුවම එන්න කොස් කෑම තමයි දැන් ඩම්බලස් ලංකාවෙන් එන්නේ ඒ නිසා මේ වැඩි පරිස්සමට හොඳට සෝල්ට් ටිකක් දාලා මේක හොඳට සෝදගෙන ටිකක් දෙරින් ඇරලා චුට් කැලේට කපා ගන්න. මේ කපාගත්ත ඩම්බල ටිකට මම කහයි ලුණුයි දාලා අත ගාලා තියනවා චුට්ටක් වෙලා. මේ ලුණු මම පාවිච්චි කරන පින්ක් සෝල්ට් එක. ඒක දාලා හොඳට අත ගාලා චුට්ටක් වෙලා තියලා ඊට පස්සේ ලුණු කරපිංචා එළවලු දාලා බැදපු නැත්නම් පහදාලා පියා ගන්නවා. මේකට මේ ඇඩ් කරන්නේ කොකනට් ඔයිල් දාලා ඊට පස්සේ ඇඩ් කරනවා කරපිංච ඊට පස්සේ මේක මම මේකට පොඩ්ඩක් එක්ක කරගන්නවා කොරියන්ඩර් පවුඩර් කොත්තමල්ලි ටිකක් ඊළඟට මෙන්න මේකෙන් කියුමන් පවුඩර් ටිකක් right and then අපිට මේක මික්ස් කරනවා. සමහරව නම් කියනවා මේකේ කොළ පාට කියන්නේ සීනි චුට්ටක් දාන්න කියලා. මම නම් එහෙම ඒකට ඕනේ කියලා හිතුවා. ඊට පස්සේ මේක විනාඩි 5ක් විතර මේ වහලා තියනවා. එතකොට ස්ටීම් එකෙන්ම හොඳට තැම්බෙන්නේ. ඊට පස්සේ බලමු රසය. දැන් මේ විදිහට මද ගින්නේ ඇත්තටම ගින්දර ගොඩාක් අඩු කරලා මේක මම මේ කුක් කරගන්නවා. අතන මෙතන දුන කෑමක් මේක ඉතින් ලංකාවේ ඉන්න අයට නම් ඉතින් ඩබල් වැලක් කෝච්චියට උනත් හදාගන්න පුළුවන් නේ. මමත් තරන් තියාගත්ත මේ අත ටිකෙන් පොඩි ෆ්‍රයි එකක් දෙනවා බලන්න. ඉතින් මට මතකයි මේක මේ ඩබල් තෙල් දානවා. අපේ අම්මා යාච්චි මේ පුංචි කූනිස්සෝ එහෙම නැත්නම් පොඩි හාල්මස් එහෙම දාලා ඉතින් මම හොයමින් කන්න වෙන්නේ ලංකාවට ගියාට පස්සේ කාගෙන් හරි තමයි. මොකද මේ දෙන්නම නැති නිසා. ඉතින් මට පුළුවන් විදිහට ෆ්‍රයි එකක් දීලා බලනවා. මගේ ඩම්බල් ව්‍යාංජනය. දැන් නම් almost cook. කොළපාට තියෙනවා. මම නම් සීනි ඇඩ් කරේ නෑ. සමහර කෙනා කොළපාට ව්‍යාංජනය වෙනකොට සීනි ටිකක් දාන්න කියලා. මේ ඇත්තටම මේ පැකට් එකේ මට මතක හැටියට ඩම්බල කරල් 10ක් 15ක් වගේ තිබ්බේ. මෙහි සල්ලි වලින් පවුන්ඩ් 3ක් වගේ රෆ්ලි. ලංකාවේ නම් ඉතින් ඔය මන්ද ලංකාවේ දැලුළු ගන්න. නමුත් මේක ඇත්තටම පහසුවෙන් වගා කරගන්න පුළුවන් මේ එළවලුවක් නේ. මේ ලොකු පෝච්චියක් අරගත්තා නම් රූෆ් টොප් එකක හරිය බවන්න පුළුවන් ලස්සනට. ඉතින් මේ ලංකාවෙන් එළියට ගහම තමයි ඒ වගේ තියෙන මේ වටිනාකම තේරෙන්නේ. දැන් මම try එකක් දානවා මේ සැරේ අර ගත්ත ඇට දෙක තුන මේ හැත්තටම seeds 3ක් 4ක් වගේ තමයි මට හම්බුනේ මෝරු කාරලකින්. I try my very best to grow one hopefully.
ඇත්තටම රසට. ඔයගොල්ලොත් හදලා බලන්න. ආපහු ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. bye. and මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bye. මම දැන් ලිප off කරනවා. see off කරලා මගේ යාර තියනවනේ පොඩි කෝකටත් පයිලියක්. ඒකෙන් චුට්ටක් දාන්න. එතන දැන් පොඩ ඉවර වෙලා ගේන්න ඕන දැන් මේ සැරේ. ඒකෙන් චුට්ටක් දාන්න. දැන් මගේ සියඹලා සෝස් එක. ටැම්පරින් සෝස් එකෙන් චුට්ටක් දැම්ම. අතන මේක දැම්මම හරිම රසයි. ඊට පස්සේ කලවම් කරලා කන්න තමයි තියෙන්නේ. ආපහු වීඩියෝ එකකින් හම්බ වෙමු මගේ channel. And with the tumbler. ඒක නම් ටිකක් දැන් මෙදිට චුට්ට වැඩි කන්නේ. Today special. Gainagi Sindhu